Sri Lanka is facing one of the worst economic crises in its history. Rising debt and global shocks pushed the country into a severe downturn, increasing inflation and the cost of living. IMF-backed recovery measures helped stabilize the economy, but strict austerity policies and tax hikes continue to place heavy pressure on the public. As debt repayments and fiscal constraints limit the country's ability to stabilize its economy, it is everyday citizens who bear the heaviest burden, navigating higher prices, reduced income, and growing uncertainty. In Sri Lanka's women led apparel industry, many workers continue to face difficult living conditions despite their vital role in the economy, highlighting a persistent gap between contribution and quality of life. Miss Edna Padmini spent 25 years working long hours in a free trade zone factory, quietly contributing to an industry that rarely acknowledged her. Today, the physical toll of that labor has left her with a disability, requiring daily care. With no compensation or support, her story reflects the hidden costs borne by many women in that sector. මගේ නම එඩ්නා පද්මිනී විජේසිංහ වයස අවුරුදු 57ක් දැන් 96 ඉඳලා මේ වෙනකම්ම ඉතින් මම ඒකේ වැඩ කරනවා. මට ඇඟලුම් කර්මාන්ත ශාලාවල ගොඩක් අත්දැකීම් තියෙනවා. මම ගොඩාක් ඉතින් බාධක මැද්දේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ගොඩක් ඉතින් මේ අර ඇත්තටම ඒකේ මම අර රැකියාවට ආදරෙන් තාමත් ඒ වගේ තමයි ඉතින් ආගන්න බැරිකම තමයි තියෙන්නේ මේ ප්‍රශ්නත් එක්කලා. අපි කැප වෙලා දැන් අවුරුදු ගාණක් ෆැක්ටරි වල වැඩ කරලා දැන් ඇත්තටම ගොඩක් දවසට ආකට් එකක් තියෙනවා. අපිට ආකට් එක කරලා ඉතින් ෆැක්ටරි වලට ගොඩක් අපි හම්බ කරලා දෙනවා. ඒ මිනිස්සු ඇත්තටම දැන් අපේ එක ෆැක්ටරියනේ තිබුණේ. දැන් ඒගොල්ලෝ ශාඛාවල් 6ක් දාලා තියෙන්නේ. අපි එක ෆැක්ටරියෙන් උපයන ලාභෙන් තමයි යාලා තව ෆැක්ටරියක් ගත්තේ. ඒ රජයේ පැත්තෙනුත් ඉතින් කිසිම දෙයක් නැහැ නේ. ඒගොල්ලෝ කර්මාන්ත ශාලාවලින් උපයන ලාභෙන් යාලා දැන් ලංකාව කොවිඩ් වසංගතයේ වෙලාවෙත් ඒවයිනේ ගොඩක් ලාභ ලැබුවේ. දැන් ඒවත් ඒගොල්ලොන්ගේ එහෙමවත් හිතන්නේ නැහනේ. ඒගොල්ලොන්ට රටවල් වලට එක්ස්පෝර්ට් කරලා බඩුව මේවා යවලා ඒවයින් ලාභය උපයලා ලංකාවේ කොච්චර ඇඟලුම් කර්මාන්ත වලින් ලැබෙන ලාභෙ මම හිතන්නේ ඒකකින්වත් ලබන්නේ නැහැ ලංකාවේ. හැම ඇඟලුම් කර්මාන්ත වලින් විශාල ලාභයක් ලබන්නේ. ඉතින් රජෙන්වත් නැහනේ අපිට කිසිම පිළිසරණක්. අඩු ගානේ මේ රක්ෂණයක්වත් දාලා දෙන්න හදිස්සියක් වුණාම ගන්න එහෙමවත් නැහැ. ඒකට පොඩි දීමනාවක් විස්රාම් වැටුපක් වගේවත් දෙන්න කියලා ඒවත් නැහනේ. ඇත්තටම මම කකුල තුවාලෝනේ වැඩ කරන ගමන්නේ. ඊට පස්සේ දැන් මේකට දැන් රජයේ ස්පිරිතාලවල වලට ගිහින් අන්තිමට රජයේ ස්පිරිතාල වලින් මම කකුල කපන්න තීරණය කරානේ. ඊට පස්සේ මගේ අර මේ ඉන්න සහෝදරිය ඉදිරිපත් වෙලා එයා කකුල කපන්න නොදී ඊට පස්සේ අන්තිමට ප්‍රයිවට් බෙහෙත් කරන්න ගත්තා. දැන් බෙහෙත් කරනවා. දැන් හැමතැනින්ම එක බෙහෙත් දවසකට මට රුපියල් 3000ක් කියනවා. එතකොට දවසක් 3000 ගානේ මං කොහෙන් දෙන්නද? දැන් මගේ අතේ තිබුණු සල්ලි ටික මං ඉවර වෙනකම්ම ඒක කරා. ඉතින් ඒත් සෝයක් වෙන්නේ. පස්සේ මට දැන් බෙහෙත් දාගන්න විදියක් නැහනේ. පස්සේ අහල පහල ඉන්න මිනිස්සුන්ට මං ගොඩක් ණය වුණා. මං ඇක්සිඩන්ට් වෙලා මට දැන් ඒ වෙන කෙනෙක් නම් ඉතින් කියනවනේ ඔයාට වාඩි වෙලා ඉන්න ජොබ් එකක් දෙන්නම් එහෙනම් ඔයා එන්න කියලා. දැන් ඒක දැන් මහන්න මට බෑනේ. එමන්නම් වෙන කටින් එකේ තව වැඩ තියෙනවා. ඒ වගේ පොඩි වැඩක්වත් මට වාඩි වෙලා කරන්න කිව්වේ නෑ. සතියේ බෙහෙත් වලට රුපියල් 3000 පයින්නවා සතියේවට. මං ඉතින් සතියේ බෙහෙත් ගෙනල්ලා සතියේ බොන්නේ නෑ. ඒ සතියේ බෙහෙත් ඊළඟ සතියට තියාගන්නවා. ඊළඟ සතියට තියාගන්නවා කියන්නේ ආයි සල්ලි නෑනේ ගන්න මට. ලෙඩේ අඩු වෙන්නේ නෑනේ. ඉතින් බෙහෙත් අඩුවෙන් බොනකොට
With wages lagging behind inflation, women like Edna lack adequate health care and social protection due to debt-driven public spending cuts, forcing many into personal debt for basic needs. දැන් රටේ බඩු මිල වැඩි වෙලා ඒව වැඩි වුණාට කර්මාන්ත ශාලාවල වැඩ කරන අයගේවත් අනිත් අයගොත් පඩි වැඩිුන්නේ නැහනේ. ඉතින් පඩි වැඩි වුණෙත් නැහැ. ඒගොල්ලෝ දැන් අපට සහන දීමනාවල් කියලා මොකුත් දීමනාමක්වත් දෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ ඒ විදිහටම තමයි අරගෙන යන්නේ. දැන් අපිට දැන් ඉස්සර රුපියල් 5000කින් කරගන්න තියෙන වැඩේ කරන්න දැන් රුපියල් 10000ක් ඕනේ. Sri Lanka's debt crisis is often measured in numbers, but its real impact is felt in the lives of women like Edna. ඊනම් ඉතින් දැන් ගොඩාක් අබලම් වෙලා තියෙන්නේ. ඉන්න තරම් සුදුසුකමක් නැහැ ගීකොට. ඇත්තටම බයෙන් ඉන්නේ වහිනකොට මොකද වහල එහෙම දිරලානේ තියෙන්නේ. අපිට බයයි වහල කඩම් වැටෙයිද කියලා. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. නම් අපිත් ආසයි සල්ලි වලට අපටම කියලා තැනක් එහෙම තියෙනවා නම් එහෙම ඉතින් තැනක් නැහැ. අපි ගන්න සල්ලිත් නැහැ. අපට දැන් ගියක් තමයි ඉතින් අපි අර බොහෝ දුරට මෙහෙම රෙන්ට් එකට ඉඳන් වැඩට යන එකත් ඉතින් අපිට ඉතින් අර කොයි වෙලාවෙද යන්න කියා දෝ බල බල තමයි අපි රැකියාවට යන්නේ. Debt-driven cuts to essential services and social protection have deepened everyday struggles, seen in the sacrifices women make each day and the constant uncertainty they are forced to live with.